මේකේ මුලින්ම කියන්නේ ඛණ්ඩාංග දෙකක් දීලා සරල රේඛාවේ සමීකරණය අහනවා. එතකොට A සමාන 1 2 B සමාන 3 3 නේද? මෙහෙම ලක්ෂ දෙකක් දීලා තිනවා. ඊට පස්සේ අනුක්‍රමණය නහන්නේ. නෑ AB ලක්ෂ කරන සරල රේඛාවේ සමීකරණය. එතකොට අපිට මුලින්ම පුළුවන් අනුක්‍රමණ ලියා ගන්න y කණ්ඩාංග වෙනස 3 ඍණ 2 බෙදීම 3 ඍණ 1. ඒ කියන්නේ 1 බෙදීම 2යි. AB රේඛාවේ අනුක්‍රමණය අපිට ලියන්න පුළුවන් එහෙනම් භාගයයි කියලා. එතකොට අනුක්‍රමණය දන්නවනම් ලක්ෂිකුත් දන්නවනම් සමීකරණ ලියන්න පුළුවන් y ඍණ 2 බෙදීම x ඍණ 1 සමානයි භාගය කියලා. එතකොට පුළුවන් 2y ඍණ 4 සමානයි x ඍණ 1 කියලා ලියන්න. එහෙනම් 2y ඍණ x ඍණ 3 සමානයි 0යි. මේ තමයි AB රේඛාවේ සමීකරණය වෙන්නේ. ඊට පස්සේ කියනවා මේ AB එක එකක් සමග නේ එක එකක් සමග මේ L කියන රේඛාව සමග මෙයා සමග ෆය බෙදීම 4ක කෝණයක් හදන්නා වූ සරල රේඛාවල සමීකරණ අහනවා. පොඩි දෙයක් නේ තියෙන්නේ. ତොර tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 සූත්‍රයට දාන්න. එතකොට අපිට එක අනුක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා. මේක අනුක්‍රමණය කියන ළමයි භාගයේ ඉන්න බලන්න. මේක අනුක්‍රමණ භාගය කියලා ආවනේ අපිට. ඒ නිසා tan කියන එක්කෙනා tan 45 වෙන විදිහට එහෙම අනුක්‍රමණ කීයක් තියෙනවද කියලා හොයාගමු. ඒ දෙක හොයමු. ඒ අනුක්‍රමණ m කියලා දාගෙන ඍණ භාගය දාමු. 1 ධන m වතාවක් භාගය. tan 45 එකයිනේ 1 සමාන. එතකොට මේක ධන හෝ ඍණ අවස්ථාව සලකමු. m ඍණ භාගය බෙදීම 1 ධන m බෙදීම 2. ධන අවස්ථාව සලකලා මේක සුළු කරමු එකක් 1 ධන m බෙදීම 2 සමානයි m ඍණ භාගයයි. එතකොට අපිට එනවා m බෙදීම 2 සමානයි 3 බෙදීම 2 කියලා. එතකොට අපිට එනවා එකක් m සමානයි 3 කියලා. හරිද? ඊට පස්සේ මේකේ ඍණ අවස්ථාව සලකන්න. ඍණ අවස්ථාව සලකුවට පස්සේ අපිට එනවා 1 සමානයි ඍණ m ඍණ 1 භාගය බෙදීම 1 ධන m බෙදීම 2 කියලා. එතකොට 1 ධන m බෙදීම 2 සමානයි ඍණ m ධන භාගය. එතකොට මෙතන 3ක් m බෙදීම 2 සමාන වෙනවා භාගය ඍණ 1 ඍණ භාගය. එතකොට අපිට ලැබෙනවා m සමානයි ඍණ 1ට 3යි කියලා. ඒක අපිට මේක ඕනේ නැහැ නිකන් ලියන්න තිබ්බා. මෙයාට ලම්බකයිනේ. මොකද එක රේඛාවක් 45යි නම් අනිත් එකත් 45යි නම් ලම්බකයි. නිසා මෙයාට ලම්බක අනුක්‍රම ඍණ 1ට 3 කියලා එකපාර ලිව්වත් හරි. හරිනේ. එහෙනම් ඔන්න අපි අනුක්‍රම දෙක ගත්තා. මේක ගමු m1 කියලා, මේක ගමු m2 කියලා. එතකොට ලක්ෂයක් ගන්න. එකේ දෙක හරහා යන අනුක්‍රමණය අපි දාගමු m1 සමානයි 3 නිසා සමීකරණය දාගමු අපි L1 කියලා. L1 සමානයි y ඍණ 2 බෙදීම x ඍණ 1 සමානයි 3යි. එතකොට y ඍණ 2 සමානයි 3x ඍණ 3යි y ඍණ 3x ධන 1 සමානයි 0යි. එතකොට ඔයාලට දැන් මේ කොටස් ටික කරගන්න එක නතින් වෙලා ඇති. හරි? මේ ටික දැන් පුළුවන්. හැමෝම හදලා ඇති. අනිත් එකත් ගන්න L2 එතකොට ලියන්න පුළුවන් y ඍණ 2 බෙදීම a ලක්ෂය රහණ යන්නේ x ඍණ 1 සමානයි ඍණ 1ට 3. 3ක් y ඍණ 6 සමානයි ඍණ x ධන 1යි. 3ක් y ධන x ඍණ 7 සමානයි 0යි. මෙයා තමයි L2 කියලා ගන්න. ඊට පස්සේ අහනවා L මත ඕනෑම ලක්ෂයක් L ගේ සමීකරණ මේකන ළමයි අන්න හොඳ කොටසක් ඇවිල්ලා තියෙනවා. පරාමිතියක් නේද? පරාමිතිය මේ වෙනකන් ටික නෝමල්. එහෙනම් මම ආයෙත් ලියනවා L කියන එක කියනවා. මොකද්ද L කියන සමීකරණය 2y ඍණ x ඍණ 3 නේ. 2y ඍණ x ඍණ 3 සමානයි 0යි. එයාගේ ලක්ෂයක් තමයි a එකේ 2 සහ අනුක්‍රමණය කියලා කියන්නේ භාගයයි. එහෙනම් මම ලියනවා අර කතාව අර විදිහට. ඒතර හොඳට බලන්න මෙතන y ඍණ 2 බෙදීම x ඍණ 1 සමානයි භාගය සමානයි t කියලා ලියලා බලනවා මොකක්ද දෙන පරාමිතිය කියලා. එතකොට මට ලියන්න පුළුවන් y ඍණ 2 බෙදීම 1 සමානයි t කියලයි x ඍණ 1 බෙදීම 2 සමානයි t කියලයි. ඒතර y ට එන්නේ 2 ධන t. හරි? ඒතර y ට එන්නේ අපිට y සමානයි 2 ධන t කියලා. x එන්නේ 2යි t ධන 1 කියලා. හරිනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ රේඛා මත L මත ඕනෑම ලක්ෂයක් අපි ගමුකෝ නිකන් p කියලා. x කණ්ඩාංකයට ආව අපිට 2t ධන 1 y ට ආවේ 2 ධන t කියලා.
මෙතන හරිනේ හැමෝගෙමනේ. හැමෝම හදලා ඇති ওই ටික. හරිනේ. right දැන් ඊට පස්සේ බලන්න මොකද්ද කියන්නේ? L1 හා L2 කියන දෙකම ස්පර්ශ කරන්නා වූ කේන්ද්‍ර L මත මුළුමනින්ම පිහිටන්නා වූ පළමු වෘත්තපාදයේ පිහිටන මොකද්ද කතාවක් කියනවා. පළමු වෘත්තපාදයේ කියන එකත් එක්ක දැන් අපි දන්න සමීකරණ තුනක් තියෙනවා. මෙයා සහ මෙයා සහ මෙයා. එතකොට L1 සහ L2 ස්පර්ශ කරන්නත් ඕන. පළවෙනි වෘත්තපාදේ තියෙන්නත් ඕන. එහෙනම් වෘත්තපාද කතාවක් කියන නිසා මේ L1 සහ L2 ලම්බකයිනේ. ඒක අපිට මේ විදිහට සාධාරණ තැනකට අපි දාගමු. ඒක වැරද්දක් නෙමෙයිනේ. මේකෙන් නිරූපණය වෙන්නේ මේ xy කණ්ඩායක නෙමෙයි. xy කාර්ටසියන් තලයක් නෙමෙයි අපි මේ ඇඳගත්තේ. මොකද්ද? L1 සහ L2 ඇඳගත්තා. ඇයි අවුලක් නැහැ නේ. එතකොට ඒකට ලම්බකව යනවා L. මට ගාන තේරුම් ගන්න ලේසිනේ. පළමු වෘත්තපාදයේ කියනවනේ. මෙයා L. හරිද? මේ L සමානයි මොකද්ද? 2y ඍණ x ඍණ 3 සමාන බිඳුව. දැන් මේක මේ මං ඇඳගත්තේ මට පහසු වෙන විදිහට. අපි දැන් සාමාන්‍ය xy කාර්ටසියන් තලයක් කියලා කියන්නේ මොකද්ද? ඒක xy නේ. ඉතින් මේක xy තලයක් නෙමෙයි. මේක L1 සහ L2 කියන එක්කෙනා කියන ලම්බකයිනේ. සහ L කියන එක්කෙනා එතකොට කොණ සමච්ඡේද කියන්නේ. තේරෙනවද? අංශක 90ක් නේ ලම්බකයි. ෆයි බෙදීම 4ක් හදනවා මෙයත් එක්ක. මේකේ කොහෙවත් මේ මෙතන ඛණ්ඩාංකයක් නිරූපණය වෙන්නේ නැහැ. හරිද? xy නිරූපණයක් වෙන්නේ නැහැ. පළමු වෘත්තපාදයේ කියලා ඔය මම දාගත්තා. එච්චරයි. සාධාරණ එකක් නේ. ඊට පස්සේ මෙයාලා කියනවා මෙන්න මේ L1 සහ L2 දෙකම ස්පර්ශ කරනවා නම් L1 මත තියෙනවා නම් කේන්ද්‍රය ළමයි ස්පර්ශ කරනවා කියන එකේ තේරුම මොකද්ද? යම් ලක්ෂයක ඉඳලා එයාට අඳින ලද ලම්බකයක් වෙන්න බෑ. මෙන්න මේක නේද ඔය කියන්නේ. කොහොම නේද කියන්නේ? කොහොම වෘත්තයක් ගැන නේද අහන්නේ? දැන් මෙයා L1 ස්පර්ශ කළා නැද්ද? L2ත් ස්පර්ශ කළා නැද්ද? මේක මත කේන්ද්‍රෙ පිහිටලා නැද්ද? කේන්ද්‍රය මේක නම් කේන්ද්‍රය ඉඳන් මෙතන ලම්බ දුරක් නෙමෙයි තියෙන්නේ අනිවාර්යෙන්. ඒක සමාන වෙන්නේ ওই වගේ තැනකදීනේ. නම් ඔන්න කතාව. හරි ඒක ඔයාලා ඇඳ ගන්න විදිහ නෝ අවුලක් නැහැ. ඒක ඇදේට ඇඳගත්තත් අවුලක් නැහැ. හැබැයි මේක මෙහෙම හිතන එක පහසුයි. මේ පළමු වෘත්තපාදයේ කියලා කියනවනේ. right. අරය 10යි මූල 2යිලු. 10 මූල බෙදීම 2යිලු. මේකත් මූල 10 බෙදීම 2යිලු. ගාන පහසු කරගන්න පුළුවන් තරම්. වෘත්තේ මොකක්ද කියලා අහනවා. right. දැන් ඔයාලට මට කියන්න ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔයාලට වෘත්තේ අරය දන්නවනම් මොකද්ද ඔයාලා මේකේ වෘත්තේ සමීකරණ හොන නොදන්න දේ? කේන්ද්‍රය. කේන්ද්‍ර දන්නේ නැහැ. කේන්ද්‍ර දන්නේ නැතුණාට ඔයාලා මෙන්න මේ රේඛාව මත පිහිටන්නා වූ ඕනෑම ලක්ෂයක පරාමිති ලියාගත්තා නේද? පරාමිති ලියාගත්තානේ. ඒතර ඔය පරාමිතිය කේන්ද්‍රය වන පරිදි t හුවනම් වැඩේ හරි නේද? කතාව තේරුම් ගන්නකො. අපි මෙන්න මේ සරල රේඛාව මත පිහිටන්නා වූ ඕනෑම ලක්ෂයක පරාමිතික ආකාරය මෙහෙම ලියාගත්තානේ. එතකොට නේද? මොකද්ද දැන් හිතන්න ඕන? මේ සරල රේඛාව මත ලක්ෂයක් අපි හොයන්න ඕන. ඒ ලක්ෂය ඉඳලා මෙන්න මේ ස්පර්ශයට අඳින දුර අරය වෙන විදිහට නේද? දැන් ඇත්තටම මේ දෙන ස්පර්ශ කරනවා කියන්නේ මේ ස්පර්ශකයක් කියන්නේ අනිවාර්යයෙන්ම ලම්බකයක්නේ. ඒ ස්පර්ශක දෙකම සමදුලින් පිහිටන උපතේනේ මේ තියෙන්නේ. يعني මෙන්න මේ L කියලා කියන්නේ සිංහලෙන් තේරුම් කරනවා නම් L1 සහ L2 කියන සරල රේඛා දෙකට සමදුලින් පිහිටන උපතය. හවුද නැද්ද? ඔව් නෑයි. L එකේ ඉඳලා L ට තින්නෙත් සමාන දුරක්. නේද? L1 සහ L2 කට සමදුලින් පිහිටන උපතය තමයි මේ මැද L කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂය ඉඳලා මෙයාට අරය කියන එක මේ ලම්බකය මෙහෙම වෙන්න ස්පර්ශකයක් න ะ. අරය වෘත්තයක් කොහොම වෙන පරිදි වෘත්තයක් හදන්න තියෙන්නේ. ඉතින් එහෙ වෘත්තයේ කේන්ද්‍රය කියන එක හොයාගන්න කේන්ද්‍රයේ ඛණ්ඩාංක මම මෙන්න මෙතන ඛණ්ඩාංක කියන එක්කෙනා 2t 1 කම 2 t නැත්තම් අපි හිතමුකෝ මෙතනට අදාළ පරාමිති කැපිටල් T කියලා. හරිද? කැපිටල් T. මොකද මේක මෙතනටම දාන්න බෑනේ අපිට. ඇයි මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක් මේ විදිහට තියෙන්නේ. ඒතකොට අපි හොයමු මෙන්න මේ කේන්ද්‍රයට අනුරූප වෙච්ච පරාමිතිය සිම්පල් T සමාන කැපිටල් T වනසේ T ටගයක් කිව්වනම් ඉවරයි. තේරෙනවද? හරි. දැන් මට කියනවා T ටගයක් හොයන්න තියෙන දත්තය මොකද්ද ඔයාලා ගාව? මේ දුර දන්නවනේ. මේ රේඛා දෙකම දන්නව නේද ඔයාලා? එහෙනම් මේ රේඛාවක් අල්ලගෙන ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බක දුර සමානයි මේකේ අරය කරා නම් ඔයාට සමීකරණයක් එනවනේ. ඒ සමීකරණ ඉස්සරහට පස්සේ θ කියන දෙකක් ඒ මොකද මාපාංකයක් ගන්න තියෙන නිසා. ඒකෙන් පළවෙනි උපපාදයේ තියෙන ඕන මොකන t යකේද කියලා හොයලා වැඩේ කරා. මේක ඇඳ ගන්න.
L2 සමානයි 3x ධන 3y ධන x ඍණ 7 සමාන බිංදුව. දැන් මෙව මේ අර xy නෙමෙයි ඈ. එහෙම හිතන්න එපා. මෙයා සමානයි y ඍණ 3x ධන 1. ඔයාලා ඇඳගත් විදිහට කරන්න කිසිම අවුලක් නැහැ. වැරද්දක් නැහැ. හරිනේ. රයිට්. තර්කේ ලියා ගන්න මෙහෙම. L රේඛාව මත කේන්ද්‍රය පිහිටන බැවින් L රේඛාව මත කේන්ද්‍රය පිහිටන බැවින් L රේඛාව මත කේන්ද්‍රය පිහිටන බැවින් ඉහත අවශ්‍යතා තෘප්ත කරන කේන්ද්‍රයට අදාළ පරාමිතික අගය කේන්ද්‍රයට අදාළ පරාමිතිය කැපිටල් T ලෙස ගනිමු. ඉහත අවශ්‍යතා තෘප්ත කරන කේන්ද්‍රයට අදාළව පරාමිතිය කැපිටල් T ලෙස ගනිමු. හරි. ලියන්න කේන්ද්‍රයේ සිට L1 හෝ L2ට ඇති ලම්බ දුර L1ට හෝ L2ට ලම්බ දුර මූල 10 බෙදීම 2 බැවින් L1 හෝ L2ට ඇති ලම්බ දුර මූල 10 බෙදීම 2 බැවින් එය සලකා කියලා වැඩේ කරන්න. R සමානයි එතකොට ලම්බ දුර කියලා කියන්නේ ලක්ෂ්‍ය මේකට ගමුකෝ y කියලා කියන්නේ එතකොට 2 ධන t 2 ධන t ඍණ 3 වාරයක් 2t ධන 1 ධන 1 මාපාංක බෙදීම 1 වර්ගය ධන ඍණ 3 වර්ගයේ වර්ගමූලය සමානයි මූල 10 බෙදීම 2. දැන් ඔක සුළු කරන වර්ග කරලා ඔක සුළු කරන්න. එතකොට 2 ධන t ඍණ 6ක් t ඍණ 3 ධන 1 මාපාංක බෙදීම මූල 10 සමානයි මූල 10 බෙදීම 2යි. ඊට අපිට එනවා ඍණ 5ක් t ධන 3 ඍණ 3 1 ඍණ 5ක් t සමානයි 10 බෙදීම 2 සමානයි 5යි. එතකොට ඍණ 5යි t ගේ මාපාංකය කියලා කියන්නේ ඍණ 5යි t සමාන වෙනවා ධන හෝ ඍණ 5ට මාපාංක අයින් කරා. එතකොට t සමානයි ධන 1යි හෝ t සමානයි ඍණ 1යි කියලා එනවා. හරිනේ. t එනවා ධන 1යි කියලා t ඍණ 1යි. එතකොට කණ්ණාංක වන කේන්ද්‍රේ කණ්ණාංක එවිට t සමානයි ධන 1 විට 2යි t ධන 1 කියන්නේ 3 වෙනවා. t සමානයි ඍණ 1 විට කේන්ද්‍රය වෙන්නේ එතකොට ඍණ 1 ධන 1. පළවෙනි වෘත්තපාදයේ තියෙන්න ඕන. එහෙනම් t සමානයි 1යි. මොකද දෙවෙනි වෘත්තපාදයේ තුන්වෙනි මේක මොකේද? මේක x ඍණයි y ධන දෙවෙනි වෘත්තපාදය. නිසා මෙයා තමයි. එහෙනම් පළමු වෘත්තපාදයේ බැවින් පළමු වෘත්තපාදයේ කේන්ද්‍රය පිහිටන බැවින් මේ 3,3 තමා අරය කේන්ද්‍රය කියන්නේ කැපිටල් T සමානයි ධන 1යි තමයි පිළිගන්න වෙන්නේ. කොච්චර ඇති? එහෙනම් වෘත්තයේ සමීකරණ ලියන්න. එවිට අදාළ වෘත්තයේ සමීකරණය කියලා කියන්නේ x ඍණ 1 වර්ගය මොකද කේන්ද්‍රය 1යි 3යි නේද? x ඍණ 3 වර්ගය. ධන y ඍණ 3 වර්ගය සමානයි අරය කියන්නේ මූල 10 බෙදීම 2 වර්ගය. x වර්ග ඍණ 6x ධන 9 ධන y වර්ග ඍණ 6y ධන 9 සමානයි 10 බෙදීම 4 සමානයි 5 බෙදීම 2. සුළු කරලා තියන්න උත්තරය ලැබෙයි. x වර්ග ධන y වර්ග ඍණ 6x ඍණ 6y 18 ඍණ 5 බෙදීම 2 කියලා කියන්නේ 36 31 බෙදීම 2යි. 31 බෙදීම 2 සමාන වෙන්න.
හරි නේද? කේන්ද්‍රීය කණ්ඩාංග 3 3 නම් මොකද්ද සමීකරණය? x ඍණ 3 වර්ගය ධන y ඍණ 3 වර්ගය සමානයි r a වර්ගය. නේ x ඍණ g y ඍණ g කේන්ද්‍රය 3 3 වෙන සමීකරණය මොකද්ද? x ඍණ 3 වර්ගය y ඍණ 3 වර්ගය සමානයි r a වර්ගය. ලකුණු බලමු නේද? දැන් ලකුණු සෑහෙන ප්‍රමාණයක් ඇති 70ක්වත් ඇති. හරි ලකුණු ටික බලන්න AB ගේ අනුක්‍රමණය හොයනවට එන්න කොමලට AB ගේ අනුක්‍රමණය හොයනවට ලකුණු තියෙනවා 10ක්. හරිද? නෑ 5යි 5යි මේක ලියනකොට 5යි ලකුණු ඔන්න 10ක් ආවා. ඊට පස්සේ අනුක්‍රමණ අතර මාපාක ගන්නවට මේක 10ක් 10යි. මේක ලියනකොට තව ඊට පස්සේ 5ක් තියෙනවා. ඊට පස්සේ තව 15ක් තියෙනවා මේවට 5යි 5යි මෙතන 5යි අනුක්‍රම දෙක ගන්නවට 5 5 5 15ක් තියෙනවා. ඊට පස්සේ සමීකරණ දෙක ලියනවට මෙන්න මෙයාට තියෙනවා ලකුණු 5ක් මෙයාට තියෙනවා ලකුණු 5ක්. හරි. તો ලකුණු 40යි 10යි 50ක් තියෙනවා 10යි 20යි 30යි 40යි 45යි 50යි ලකුණු 50ක් මෙන්න මේ මුල් කෑල්ලට අර චූටි හුරතල් කෑල්ලට ලකුණු 50ක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ පරාමිතියට තියෙනවා ලකුණු 10ක්. පරාමිතිය මෙහෙම ගන්නවට මේකට තියෙන ලකුණු 10ක් 60යි. ඊට පස්සේ මේකට තියෙන ලම්බ දුර සමාන කරලා කතා නවත්තන්නකොටි. මෙන්න මේක ලියනවට ලකුණු 10ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේක ආයෙ ගන්නවට 5ක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් 5ක් තියෙනවා. ඒතර 10යි 15යි 20යි මේක ධන එකයි කියලා තේරුම් ගන්නවට ලකුණු 25ක් තියෙනවා. ඊට පස්සේ කේන්ද්‍රයේ ලියනවට 3 3 කියලා ඒකටත් ලකුණු 5ක් තියෙනවා. ඊට පස්සේ ඍණ එක සුදුසු නොවේ කියලා කියනකොට 5ක් තියෙනවා. මේක ගන්න බෑ පළවෙනි වෘත්තපාදයේ නෙමෙයි කියලා කියනකොට 5ක් තියෙනවා. ලකුණු මැවෙනවා. හරි එතකොට මේ වෘත්තයේ සමීකරණය මේකයි කියලා ලියනවට මෙන්න මෙතනට ලියනවට ලකුණු 5ක් තියෙනවා. වෘත්තයේ සමීකරණය මේකයි කියලා ගන්නකොට ලකුණු 5ක් තියෙනවා. සන්තෝ 45යි 40යි 85යි ලකුණු 95ක් 105ක් ලැබිලා ඉවරයි. දැන් අමාරුද ඒක? ලකුණු 100ක් ගන්න ගියපු කාලේ බලන්නකෝ. වෘත්තයක් තාම ගෑවුණාද? ඔය චුට්ටක් ගෑවිලා තියෙනවා. හරි. A හා B විස්කම්බය නම් අපි දන්නවා මොකද? y ඍණ y1 y ඍණ y2 ධන x ඍණ x1 x ඍණ x2 සමානයි 0යි. AB විස්කම්බය වෙච්ච සමීකරණය. ඒ කියන්නේ y ඍණ 2 y ඍණ 3 ධන x ඍණ 1 x ඍණ 3 සමානයි 0යි. y වර්ගය ඍණ 5y ධන 6 ධන x වර්ගය ඍණ 4x ධන 3 සමානයි 0යි. x වර්ගය ධන y වර්ගය ඍණ 4x ඍණ 5y ධන 9 සමානයි 0යි. මේකේ ලියාගමු g එක කියලා ගන්න දෙකෙන් බෙදන්න 2යි ඍණ 2යි f එක කියලා කියන්නේ කීයද? ඍණ 5 බෙදීම 2යි c එක කියලා කියන්නේ මොකද්ද? 9යි. නේද? අහන්නේ මේ වෘත්තයේ අනිත් වෘත්තය මොකද්ද? අර දැන් අපිට ආපු එක්කෙනා නේද අහන්නේ? ඒක නේද අහන්නේ? අර වෘත්තය ගන්න. ප්‍රලම්බෝ ඡේදනය වෙනවද කියලා අහන්නේ? එහෙනම් අනිත් වෘත්තය මේක S2 කියලා ගමු අපි. S2 සමානයි x වර්ගය ධන y වර්ගය ඍණ 6x ඍණ 6y ධන 31 බෙදීම 2 සමාන බිඳුවනේ. මේක දාගමු g2 සමානයි 3යි ඍණ 3යි f2 සමානයි ඍණ 3යි c2 සමානයි 31 බෙදීම 2යි. ප්‍රලම්බෝ ඡේදනීය අවශ්‍යතාවය මොකද්ද? 2යි g1 g2 ධන 2යි f1 f2 සමානයි c1 ධන c2 විය යුතුයි. දෙවාරයක් ඍණ 2 වතාවක් ඍණ 3 ධන දෙවාරයක් ඍණ 5 බෙදීම 2 වතාවක් ඍණ 3 සමානයිද කියලා බලන්න. 9 ධන 31 බෙදීම 2කට නෑ සමාන නෑ කියලා කියන්නේ. 12යි ධන 15යි සමානයිද? 18යි කියන්නේ 49 බෙදීම 2කට සමාන නොවේ. 27 අසමානයි 49 බෙදීම 2 බැවින්
ප්‍රලම්බෝ ඡේදනය නොවේ කියලා ලියන්න. හරිනේ? හරි බලන්න ඔය කැලේ තියෙන ලකුණු ටික ඉතින්. ඉච්චරණ ගන්න ඉවරයි. මේ සමීකරණ ලියනකොට 15ක් තියෙනවා. මේක ලියනකොට 15ක් තියෙනවා. හරිද? ඒක ලියනකොට 15ක් තියෙනවා. ඊට පස්සේ අර ප්‍රලම්බ ඡේදන වේන කියන පොයින්ට් එක ආදේශ කරනකොට මෙන්න මේවා තුන හොයනකොට 5 10 15 20 25 30ක් තියෙනවා. මේකට 30ක් තියෙනවා. 30ක් තියෙනවා මේ. කොහොමද ලකුණු? මේ ටික 45යි. කලින් 105යි 150යි. මේවා කැඩෙන්නේ ඉතින් මෙතනට ඡේදන නොවේ කියනකොට 5යි. ඊට පස්සේ මේ සමීකරණ 5යි. මේවට 5යි 15යි. ඊට පස්සේ මේව හොයනකොට 5යි 20යි. ඊට පස්සේ 25යි 30යි කොහොමම තමයි එන්නේ. සංයුක්ත ගණිතයෙන් හීනවලට පාර කියන නූතන පරපුරේ ගණිත සංනාමය කම්බයින් මැත්ස් මදුෂාන් නිරංජන් නොසේරු මහනුවර සියෝන් කුරුණෑගල මුළු දිවයිනටම ඔන්ලයින් විමසීම් 070 317 79 23 හීන කියන්නෙම ටාගට් වලට